අයිබෝවන් ඔයාලා හැමෝටම SNTV YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල තවත් වැදගත් මාතෘකාවක් අරගෙන තමයි මම අද ඇවිත් ඉන්නේ. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ස්වෛරීභාවය කියන්නේ මොකක්ද කියලා. ඒකෙදී අපි ඉගෙන ගත්තා රාජ්‍යයක් තමන්ගේ භූමිය තුල ස්වාධීනව තීරණ ගැනීමේ බලය සහ අයිතිය තමයි මේ ස්වෛරීභාවය කියන්නේ කියලා. ඉතින් අද මාතෘකාව යටතේ අපිට කතා කරන්න තියෙනවා ලෝකයේ සියලුම රටවල් එක සමානද? ඇයි සමහර රටවල් ලෝක දේශපාලනයට විශාල බලපෑමක් කරන්නේ? ඒ වගේම තවත් සමහර රටවල් ඊතරම් බලපෑමක් නොකරන්නේ ඇයි? ඒ වගේම ඇමරිකාව, චීනය, රුසියාව වගේ රටවල් ගැන ලෝකයේ වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයි? සමහර රටවල් ජාත්‍යන්තර නීති, ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික තීරණ වලට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න නම් අපි පවර් කියන concept එක තේරුම් ගන්න ඕනේ. ඉතින් අද මාතෘකාව විදිහට අපි පවර් කියන concept එක ගැන කතා කරමු. ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියලා කියන්නේ රටවල් අතර තියෙන සම්බන්ධතාව ගැන විතරක් නෙමෙයි. රටවල් අතර තියෙන බලය, තරංගය, සහයෝගය, ගැටුම් මේ වගේ දේවල් ගැනත් මේ සබ්ජෙක්ට් එකේදී අපි කතා කරනවා. ස්කෝලර්ස්ලා කියන විදිහට international relations is largely about the distribution and exercise of power. ඒ කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා බොහෝ දුරට බලය බෙදා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම ගැන තමයි කතා කරන්නේ. අපි තවත් සරලව කිව්වොත් ලෝක දේශපාලනයේ තේරුම් ගන්න නම් පවර් කියන concept එක තේරුම් ගන්න ඕනේ. අද ලෝකයේ ආර්ථික ප්‍රතිපත්ති, ආරක්ෂක ගැටලු, වෙළඳ ගිවිසුම්, ජාත්‍යන්තර සංවිධාන ගැන කතා කරනකොට අපිට නිතරම අහන්න ලැබෙන රටවල් ටිකක් තමයි යුනයිටඩ් ස්ටේට්, චයිනා, රෂියා, ඉන්දියා වගේ රටවල්. ඉතින් ඇත්තටම මොකටද මේ රටවල් සතුව අනෙක් රටවල් වලට වඩා පව එකක් තියෙන්නේ? ඒ පව එක මිලිටරි පව එකක්ද? එහෙම නැත්නම් ඉකොනොමික් පව එකක්ද? එහෙම නැත්නම් ටෙක්නොලොජි, ඩිප්ලොමසි, කල්චර්, එහෙම නැත්නම් ග්ලෝබල් ඉන්ෆ්ලුවන්ස් වෙන්න පුළුවන්ද? මේ වගේ දේවල් ගැන අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ගොඩක් අය හිතන විදිහට පව එක කියන්නේ හමුදාව, යුද්ධ නැව්, අවි ආයුධ වගේ දේවල්. හැබැයි වර්තමානයේ වෙනකොට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල පව එක කියලා කියන්නේ හමුදා බලය විතරක් නෙමෙයි. අපි මේක උදාහරණ වලින්ම තේරුම් ගමු. සවුත් කොරියා කියන්නේ ලෝකයට බලපෑමක් කරන හැබැයි සවුත් කොරියාවල විශාල හමුදා බලයක් නැහැ. නමුත් K-pop, K-drama, ටෙක්නොලොජි, এডুকেෂන් මේ වගේ දේවල් හරහා සවුත් කොරියා ලෝකයට විශාල බලපෑමක් කරනවා. මේකත් පව එකක් තමයි. ඒ වගේම චයිනා ගැන කතා කරොත් අද චයිනා ගොඩක් රටවල් වලට ඉන්වෙස්ට්මන්ට්, ට්‍රේඩ්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට් මේ වගේ දේවල් ලබා දෙනවා. මේ හරහා චයිනා ඉන්ෆ්ලුවන්ස් එකක් ගොඩනගනවා. මේකත් පව එකක් තමයි. ඉතින් මේ විදිහට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල පව එක කියන්නේ යුද්ධ කරන හැකියාව විතරක් නෙමෙයි. අනිත් අයගේ තීරණ වලට, හැසිරීම් වලට, ක්‍රියාකාරකම් වලට බලපෑමක් කිරීමේ හැකියාව. මේ විදිහට අපිට පව එක කොටස් තුනක් යටතේ කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි hard power. දෙවෙනි එක soft power. තුන්වෙනි එක smart power. මේ hard power කියලා කියන්නේ රටවල් Tamanට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට බලහත්කාරය, තර්ජනය, ඒ වගේම දඬුවම් භාවිතා කිරීම. සරලව කිව්වොත් do what I want or face the consequences. ඒ කියන්නේ මට අවශ්‍ය දේ කරන්න, එහෙම නැත්නම් ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න. මේ මතය තමයි hard power භාවිතා කරන රටවල් අනුගමනය කරන්නේ. hard power භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි military power. දෙවෙනි එක තමයි economic sanctions. මිලිටරි පව එකේදී වෙන්නේ රටක් තමන්ගේ හමුදා බලය භාවිතා කරලා බලපෑම් කිරීම. උදාහරණ විදිහට ආමි, නේවි, එයාර් ෆෝස්, මිලිටරි බේසස් මේ වගේ දේවල් භාවිතා කරලා බලය ලබා ගැනීම. දෙවෙනි එක තමයි economic sanctions. ඒ කියන්නේ ආර්ථික සම්බාධක. මේකෙදී රටකට ආර්ථික සීමා පනවනවා. උදාහරණයක් විදිහට යුනයිටඩ් ස්ටේට් එහෙම නැත්නම් ඇමරිකාව සමහර අවස්ථාවල තවත් රටවල් වලට වෙළඳ සීමාවන් වගේම මූල්‍යමය සීමාවන් පනවනවා. මේ මගින් මේ රටවල් වලට ආර්ථික පීඩනයක් එල්ල වෙනවා. මේ විදිහට hard power එකේදී හමුදා බලය භාවිතා කිරීම සහ ආර්ථික සම්බාධක හරහා බලය ලබා ගන්නවා. උදාහරණයක් විදිහට අපි කතා කරොත් රුසියාවට බටහිර රටවල් ආර්ථික සීමා පැනෙවුවා. ඒ රුසියාව සහ යුක්‍රේනය අතර පැවති යුද්ධය පාලනය කිරීමේ අරමුණින්. ඒ වගේම රුසියාවේ හැසිරීම වෙනස් කිරීමට පීඩනයක් ඇති කිරීමට තමයි මේ hard power එක භාවිතා කරලා තියෙන්නේ. මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේ hard power එක කියලා කියන්නේ බිය වගේම පීඩනයක් ඇති කරන බලයක්.
ඊළඟට අපි කතා කරමු soft power කියන්නේ මොකක්ද කියලා. මේ ගැන කතා කරලා තියෙනවා ජෝසප් නායි. ඉතින් ඔහුට අනුව අනෙක් අයව බලහත්කාරයෙන් නොව ආකර්ෂණය සහ කැමැත්ත හරහා ඉන්ෆ්ලුවන්ස් එකක් ඇති කරලා බලය ලබා ගැනීම තමයි soft power කියලා කියනවා කියලා මේ ජෝසප් නායි කියන්නේ. සරලව කිව්වොත් people follow you because they admire you. ඒ කියන්නේ નિરાයාසයෙන්ම ඇතිවන ආකර්ෂණය තමයි මේ soft power කියලා කියන්නේ. මේකට අපි ආකර්ෂණ බලය කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඉතින් මේ power එක කොහොමද එන්නේ? කල්චර් එක, এডুকেෂන් එක, ඩිප්ලොමැසි, වැලියු මේ වගේ දේවල් හරහා මේ soft power එක ගන්න පුළුවන්. කල්චර් එකේදී මියුසික්, මූවීස්, ෆුඩ්ස්, ෆැෂන්ස්, එඩියුකේෂන් වලදී යුනිවර්සිටිස්, ස්කෝලර්ෂිප්ස්, ඒ වගේම ඩිප්ලොමැසි, ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්, ඒ වගේම වැලියු, ඩිප්ලොමැසි, හියුමන් රයිට්ස්, ඉනෝවේෂන්ස් මේ වගේ දේවල් හරහා soft power එක ගන්න පුළුවන්. මේකට උදාහරණයක් තමයි මම කලින් කිව්ව විදිහට සවුත් කොරියා ජනප්‍රිය වීමට හේතු තමයි K-pop, K-drama, Korean culture, Samsung phones, Samsung products මේ වගේ දේවල්. ඊට අමතරව US භාවිතා කරන හොලිවුඩ්, හාවර්ඩ් යුනිවර්සිටි ඉතින් මේ වගේ දේවල් හරහා ලෝකයට පොසිටිව් ඉමේජ් එකක් තමන්ගේ රට ගැන පෙන්වලා මෙයාලට ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. ඒ හරහා soft power එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට කියන්න පුළුවන් බිය හරහා නෙමෙයි attraction එක හරහාත් බලය ලබා ගන්න පුළුවන් කියලා. තුන්වෙනි එක තමයි smart power. මේකට අපි බුද්ධිමත් බලය කියලාත් කියනවා. මේ concept එකත් වර්ධනය කරලා තියෙන ජෝසප් නායි. එයාට අනුව hard power එක සහ soft power එක නිවැරදි අවස්ථාවලදී එකට භාවිතා කිරීම තමයි මේ smart power කියලා කියන්නේ. ඉතින් අපි කලින් කතා කරපු විදිහට hard power එක විතරක් භාවිතා කරොත් බිය ඇති වෙනවා, ඒ වගේම විරෝධයක් ඇති වෙනවා. ඒ වගේම soft power එක විතරක් භාවිතා කරොත් හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ. මේ නිසා effective foreign policy එකක් විදිහට මේ දෙකම සමබරව භාවිතා කිරීම වැදගත් කියලා තමයි මේ power එකේදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදී අපි උදාහරණ රටවල් දෙකක් ගැන කතා කරමු. පළවෙනි එක තමයි ඇමරිකාව. ඇමරිකාවේදී hard power එක විදිහට ඒගොල්ලෝ භාවිතා කරනවා strong military එකක්, ඒ වගේම economic sanctions. soft power එකක් විදිහට භාවිතා කරනවා Hollywood, university, technology, global brands මේ වගේ දේවල්. මේ දෙකම combine කරලා මේගොල්ලෝ influence එකක් පවත්වාගෙන යනවා. දෙවෙනි උදාහරණ රට විදිහට අපිට ඉන්දියාව ගන්න පුළුවන්. ඉන්දියාවත් hard power විදිහට strong military එකක්, nuclear capability එකක්, ඒ වගේම soft power විදිහට Bollywood, yoga, Indian culture, higher education මේ වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් මේ විදිහට අපේ අසල්වැසි රටක් වෙන ඉන්දියාවත් ස්මාර්ට් power එක ස්ට්‍රැටජි එකක් විදිහට භාවිතා කරන රටක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් අපි අද ඉගෙන ගත්තා power එකක් කියන්නේ මොකක්ද, hard power එක කියලා කියන්නේ මොකක්ද, soft power එක කියලා කියන්නේ මොකක්ද, smart power එක කියන්නේ මොකක්ද කියලා. මේ power එක කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්නේ නැතුව අපිට වර්තමානයේ international relations තේරුම් ගන්න අමාරුයි. මොකද අද රටවල් ලෝකයේ තමන්ගේ බලය ගොඩනගා ගන්නේ මේ power tools භාවිතා කරගෙන. ඉතින් අද අපි international relations වල power කියන concept එක ගැන ඉගෙන ගත්තා. ඉතින් මම මෙතනින් අද වීඩියෝ එක අවසන් කරනවා. තවත් international relations වල වැදගත් පාඩමක් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. See you in the next video.